හායි කොහොමද ඔයාලට? හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න අද මම මේ යන්න හදන්නේ මැලේසියාවේ බතු පහත් වල තියෙන හවස පොලකට. මෙහෙනම් මේකට කියන්නේ පසාර් මලන් කියලා. ගිහින් බලමුකෝ අද මොනවද ගන්න තියෙන්නේ කියලා. මෙතනින් තමයි පොල පටන් ගන්න. කිලෝමීටරයක් විතර පයින් ඇවිදින්න තියෙනවා අනිත් කෙළවරට යන්න. Mau isi kuning, orange ini. Biji kecil ini. Nih. Orange. අපි ඉස්සෙල්ලම දූරියෙන් වලින් වැඩ පටන් ගත්තා. මෙතන තිබුණ තැඹිලි පාට දූරියෙන් මම නම් පළවෙනි පාර තමයි මේ කන්න හදන්නේ. මේ ගෙඩිය මැලේසියා රිංගිත් 30ක් විතර. ලංකාවේ සල්ලි වලින් නම් රුපියල් 2400ක්. මේ අවුරුද්දේ මැලේසියාවේ දූරියෙන් වැඩි. ඒත් මේ පාට ඒවා නම් ගණන් අඩු නෑ. මෙතන ඉතින් මෙයාලා අපිට කපලත් පෙන්නනවා ගෙඩිය හොඳයිද නැද්ද කියලා. මෙතන ගොඩක්ම තියෙන්නේ මස් වර්ග එක එක විදියට හදලා. දැක්කම කොහොමත් ගන්න හිතෙනවා. මේ බත් එක මැලේ අය තමයි හදන්නේ. එයාලා හරිම රසට ඒක පොල් කිරි එහෙම දාලා හදනවා. මම ආසම කෑමක් තමයි මේ. මේ තියෙන්නේ මගේ හස්බන්ඩ් ආසම කෑම. නාසි ලමක් කිව්වහම මං හිතන්නේ හැමෝම දන්නවනේ. මොකද මැලේසියාවේ ප්‍රධාන ආහාරය තමයි Lauknya ayam merah ada, ayam goreng ada, telur ada. Daging. Daging. Kacang timun boleh, Kak? Tak mau sambal. Tak mau. ඒ ටිකත් අරගෙන යමුකෝ බලන්න ඉස්සරහට මොනවද තව තියෙන්නේ කියලා. Terima kasih, Sedwan. කෑම විතරක්ම නෙමෙයි ඔරලෝසු ඇඳුම් සෙරප්පු සපත්තු හැමදේම තියෙනවා.
මේ පොළ පටන් ගන්නේ හවස 4:00ට විතර. කොහොමත් 9 විතර වෙනකම් මේක තියෙනවා. දැන් නම් ටිකක් කට්ටිය අඩුයි. රෑ 7න් පස්සේ තමයි මෙතනට සෙනඟ වැඩි වෙන්නේ. එතකොට නම් ඉතින් මෙහෙම යන්න බෑ. හැම කඩේකම පෝලින් පිරීලා. මෙතන නම් පොඩ්ඩක් අවුල් වගේ. මෙහෙ කොහෙ මාළු මාකට් වල වුණත් මාළු ඉන්නේ පන පිටින්. පන තියෙද්දිම කපලා දෙනවා. බලන්නකො මේ පළතුරු වල ලස්සන. මෙතනින් අපිට අලුත් පළතුරු ගන්න පුළුවන්. මොකද ඉතින් කඩවල් වල වගේ දවස ගන්න මෙතන වේලි තියෙන්නේ නැහනේ. මේ පොළ තියෙන්නේ හැම සතියකම සිකුරාදා දවසට. ඉතින් එයාලා සතියට අලුත් පළතුරු තමයි මෙතනට අරගෙන එන්නේ. ඒ වගේම ගාණක් ටිකක් අඩු. Macam bye. මේ බලන්නකො අලුත් එළවලු ගොඩක් තියෙනවා. බලමුකෝ අද මොනවද ගන්න තියෙන්නේ කියලා. ලංකාවේ තියෙන හැම එළවලු වර්ගයක්ම මෙහි තියෙනවා. හැබැයි ඉතින් ලංකාවේ වගේම තමයි ගණන් නම් වැඩි. බලන්නකො මේ පලා වර්ගය දන්නවද කියලා. මේවට ජපන් බටු කියලාත් කියනවා, සිංගප්පූරු කොළ කියලාත් තියෙනවා. ලංකාවේ වගේම ඉතින් පලා වර්ගත් ගොඩක් තියෙනවා. එළවලු ටික අරගෙන ඉස්සරහට එනකොට බලන්නකො මොනවද තියෙන්නේ කියලා. Sampai sekilo je. මැංගුස් මගේ ආසම පළතුරක්. මං ඉතින් ඒවත් ගත්තා.
දැන් නම් ඉතින් ඇවිදලා මහන්සියත් එක්ක රස්නෙත් වැඩිනේ. ඉතින් අපි ගත්ත ජූස් එක. මේ තියෙන්නේ ආප්ප කඩයක්. ආප්ප කිව්වට ඉතින් මේක ලංකාවේ ආප්ප වගේ නන් නෙමෙයි. පීනට් දාලා පැණි දාලා තමයි මෙයාලා මේක හදන්නේ. හැබැයි ඉතින් රසයි. ලංකාවේ ආප්පත් මතක් කරගෙන අපි මේවා කනවා. කොහෙ බැලුවත් මස් ජාති තමයි වැඩිපුරම තියෙන්නේ. අපේ අය නම් මේකට මස් පොළ කියලා කියනවා. ජෙමිල් එකේ කව්බොයි සුපර් මාකට් එක එහා පැත්තේ තමයි මේක තියෙන්නේ. ඔන්න බලන්නකො මට වෙන දේ. මෙහෙම අය නම් ලංකාවෙත් ඉන්නවා නේද? බලෙන්ම බෙහෙත් බඩු වර්ග ක්‍රීම් වර්ග හැම විකුණන අය. අහෝ නොත් ඉතින් බේරෙන්න බෑ. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලට මේ වගේ තව ලස්සන වීඩියෝ බලන්න ඕනේ නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක හොඳයි නම් like comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. Bye.